මැද පෙරදිග ඇවිලෙන යුද ගැටුම් නිසා රුමේනියාවේ ඉන්න ඔයාට ඉස්සරහට මොනවා වෙයිද? තෙල් මිල සහ බඩු මිල ආස උසට ගිහින් ඔයා මේ හම්බ කරන පඩිය ඔයාට රුමේනියාවේ ජීවත් වෙන්නවත් මදි වෙයිද? ඔයාගේ ආරක්ෂාව සහ රැකියාව වෙනුවෙන් මුහුණ දෙන්න වෙන ප්‍රධාන අභියෝග 5ක් ගැන අද මම සවිස්තරාත්මකව මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ කරුණ ටික ඔයා හරියටම තේරුම් ගත්තේ නැත්නම් ඉස්සරහට එන ආර්ථික ගැටලු හමුවේ ඔයා සම්පූර්ණයෙන්ම අසරණ වෙන්න පුළුවන්. ඒ නිසා වෙනද වගේම මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න. අයිබෝවන් රුමේනියාවේ දැනට ජීවත් වෙන සහ රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලා හැමෝවම අද මගේ මේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අද මුළු ලෝකෙම කතා කරන්නේ මැද පෙරදිග ඇවිලෙන දරුණු යුද ගැටුම් ගැන. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ ප්‍රශ්නය ලංකාවට විතරක් බලපාන ප්‍රශ්නයක් කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙමෙයි. රුමේනියාවේ ඉන්න අපි හැමෝටම මේකේ ඍජු වගේම වක්‍ර බලපෑම් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ පඩියට ඔයාගේ ආරක්ෂාවට වගේම ඔයා දකින මේ ෂෙන්ගන් හීනයට මේ යුද්ධය කොහොමද බලපාන්නේ කියලා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට සවිස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා. එහෙනම් අපි එකින් එක බලමු මේ අභියෝග මොනවද කියලා. අංක 1 පඩිය සහ ඔයාගේ සාක්කුවට මේකෙන් දැනෙන බලපෑම. මුලින්ම අපි බලමු මේ මැද පෙරදිග යුද ගැටුම් ඔයාගේ සාක්කුවට, ඒ කියන්නේ ඔයා අමාරුවෙන් හම්බ කරනවාගේ සැලරි එකට බලපාන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවා දැනටමත් රුමේනියාවේ බඩු මිල සෑහෙන්න වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකට ප්‍රධානම හේතුව තමයි රුමේනියාවේ ඉන්ධන මිල ඉහළ යාම. මීට අවුරුද්දකට විතර කලින් රුමේනියාවේ පෙට්‍රල් ලීටරයක් තිබුණේ සාමාන්‍යයෙන් ලේ 7.10ක් වගේ ගානක. හැබැයි අද වෙද්දි මේ මැද පෙරදිග තියෙන යුද ගැටුම් සහ අස්ථාවර භාවයත් එක්ක පෙට්‍රල් සහ ඩීසල් මිල ලේ 10 සීමාවත් පහු කරලා ගිහින් ඉවරයි. ඔයා දැන් හිතනවා ඇති හරි මම වාහනය පාවිච්චි කරන්නේ නැහැනේ, ඉතින් මේක මට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. මේ තෙල් මිල වැඩි වෙච්ච ගමන් රුමේනියාවේ ප්‍රවාහන වියදම් ඉහළ යනවා. ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද? මේකෙන් වෙන්නේ ඔයා ගන්න පාන් ගෙඩියේ ඉඳන් හැම භාණ්ඩයකම මිල 130කින් විතර වැඩි වෙන එක. මීට කලින් ඔයා ලේ 100කට ගත්ත බඩු ටික ගන්න අද ලේ 150කට වැඩිය ඔයාට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. තව වැදගත් කාරණාවක් තියෙනවා. මේ යුද්ධයේ හින්දා ගෑස් සැපයීමට මොකක්ම හරි බාධාවක් සිද්ධ වුණොත් ඔයා ඉන්න රූම් එකේ එහෙම නැත්නම් ඔයාගේ අපාර්ට්මන්ට් එකේ මේන්ටෙනන්ස් කොස්ට් එක එහෙම නැත්නම් නඩත්තු වියදම සීත කාලෙදී කලින්ට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. රුමේනියාවේ ශීත කාලේ එන ගෑස් බිල කියන්නේ ලේසි පහසු ගාණක් නෙමෙයි. ඉතින් ඔයා රූම් එකක් එහෙම නැත්නම් අපාර්ට්මන්ට් එකක් රෙන්ට් එකට අරන් ඉන්න කෙනෙක් නම් ඒ වැඩි වෙන මුදලත් ඔයාගේ පඩියෙන් කැපෙද්දි ඔයාගේ අතට ඉතුරු වෙන ගාණ ගොඩක් අඩු වෙනවා. මම මෙහෙම කියන්න හේතුව තමයි රුමේනියාවේ වැඩ කරන ගොඩක් අයට තමන් වැඩ කරන කම්පැනි එකෙන් ඇකොමඩේෂන් එක දෙනවා. එහෙම අයට නම් මේ කාරණාව බලපාන්නේ නැති වෙන්න පුළුවන්. මොකද එයාලගේ කම්පැනි එකෙන් ඒ ඔක්කොම ගෙවන හින්දා. හරි දැන් ඔයා හිතන නැති මගේ කලින් වීඩියෝ වල වගේ ඉස්සරහට ඔයාගේ සැලරි එක වැඩි කරනවානේ ඒක හින්දා මේ බිල් ප්‍රශ්න ඔයාට ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි හොඳින් මතක තියාගන්න පඩිය වැඩි වුණාට වඩා වැඩි වේගෙන් බඩු මිල සහ ගෑස් මිල වැඩි වෙනවා නම් ඒ වැඩි වුණ පඩියෙන් ඔයාට කිසිම වාසියක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ යුදමය වාතාවරණයක් ඇතුලේ බුද්ධිමත්ම වියහියදන් කටයුතු ටික නොකළොත් ඔයා ලංකාවට යවන්න හිතාගෙන ඉන්න සල්ලි ටික රුමේනියාවම වියදම් කරන්න තමයි ඔයාට සිද්ධ වෙන්නේ. අංක 2 ඔයාගේ ආරක්ෂාව සහ ලියකියවිලි වල වැදගත්භාවය. දෙවැනියට මම කතා කරන්න යන වැදගත්ම කාරණාව තමයි ඔයාගේ ආරක්ෂාව සහ රුමේනියාවේ රැඳී සිටින නීත්‍යානුකූලභාවය. මේක නම් ගොඩක් සීරියස් විදියට හිතන්න ඕන කාරණාවක්. මොකද ඔයාලා දන්නවා මං කලින් කිව්වා වගේ රුමේනියාව දැන් ෆුල් ෂෙන්ගන් සමාජිකයෙක්. මැද පෙරදිග මේ වගේ යුද්ධයක් ඇවිලුණ ගමන් මුලින්ම වෙන්නේ යුරෝපයට එන සරණාගතයන්ගේ ප්‍රමාණය ඉහළ යන එක. ඉතින් යුරෝපා සංගමය රුමේනියාව වගේ මැද පෙරදිගට සමීප රටවල් වලට දැනුම් දීලා තියෙන්නේ තමන්ගේ දේශ සීමා 100%ක්ම ආරක්ෂිතව තියාගන්න කියලා. ඒ නිසා වෙනද වගේ නෙමේ. දැන් බෝඩර් පොලිස් එකේ ඉඳන් හැම ආරක්ෂක අංශයක්ම ඉන්නේ හයි ඇලර්ට් එකේ. ඔයා පාරේ යද්දී විශේෂයෙන්ම බුචරස්ට්, ක්ලූජ්,
ටිම්ස්වාරා කියන ප්‍රධාන නගරවල් වල එහෙම නැත්නම් කෝච් ස්ටේෂන්ස් වල බස් හෝල්ස් වල පොලිසියෙන් සහ ජන්දර්මේරියයෙන් කරන රැන්ඩම් චෙක්ස් ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඒ අය පාරේ යන ඕනෑම විදේශිකයෙක්ව නවත්තලා ලියකියවිලි පරීක්ෂා කරන්න පුළුවන්. ඔයා වැඩට ගියත් සුපර්මාකට් එකට ගියත් එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ව හම්බෙන්න ගියත් ඔයාගේ ඔරිජිනල් TRC කාඩ් එක සහ පාස්පෝර්ට් එකේ කොපියක් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න අමතක කරන්න එපා. ගොඩක් අය කරන්නේ තමන්ගේ TRC එකේ ෆොටෝ එකක් ෆෝන් එකේ තියාගන්න එක. හැබැයි මේ වගේ ආරක්ෂාව තද කරපු කාලෙක පොලිසිය ඒක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ ඔරිජිනල් ලියකියවිලි ඔයාගේ ළඟ නැතුව ඔයාව වහුනොත් ඔයාව පොලිසියට අරන් ගිහින් ඔයාගෙන් පැය ගණන් ප්‍රශ්න කරන්න හෝ රඳවා ගන්න ඒ අයට සම්පූර්ණ බලය තියෙනවා. තව එක විශේෂ දෙයක් තියෙනවා කියන්න. කිසිම වෙලාවකදී මේ කාලේ ඔයා කරන රස්සාව අතහැරලා නීති විරෝධීව වෙනත් රටකට යන්න හෝ රුමේනියාවේ හොරෙන් ඉන්න හිතන්නවත් එපා. මොකද දැන් හැම බෝඩ් එකකම තියෙන්නේ අති නවීන තාක්ෂණය සහ දැඩි ආරක්ෂාවක්. මේ වගේ වෙලාවකදී ඔයා මේ වගේ තත්ත්වකින් අහු වුණොත් ඔයාට අවුරුදු 5ක හෝ 10ක කාලයක එන්ට්‍රි බෑන් එකක් වදින්න වගේම ඒ වෙලාවෙම ඩිපෝට් කරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ දේවල් වලින් බේරෙන්න හැම වෙලාවෙම නීත්‍යානුකූල සහ නිවැරදි ලියකියවිලි ළඟ තබා ගන්න හොඳින් මතක තියාගන්න. අංක 3 ගුවන් ගමන් මිල සහ වීසා ප්‍රමාද වීම. තුන්වෙනි වැදගත්ම කාරණය තමයි ඔයා ලංකාවට යන එක සහ අලුතින් එන්න ඉන්න අයට වෙන බලපෑම. මේ මැද පෙරදිග ගුවන් සීමාවන් යුද්ධය නිසා අනතුරුදායක වුණොත් මේ ගුවන් සමාගම් වලට සිද්ධ වෙනවා ඒ අවදානම් කලාප මගහැරලා ගොඩක් දුර පාරවල් වලින් පියාසර කරන්න. මේකේ මුල්ම බලපෑම තමයි පියාසර කාලය එහෙම නැත්නම් ගුවන් ගමනේ කාලය වැඩි වෙන එක. මෙහෙම හිතන්න. ඔයා කලින් පැය 10කින් එහෙම නැත්නම් පැය 11කින් ලංකාවට ගියා නම් යුද්ධය නිසා මේ පාරවල් වෙනස් වුණාම ඒක පැය 14ක් එහෙම නැත්නම් පැය 15ක් දක්වා මේ කාලය වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ගුවන් තොටුපළවල් වල රැඳී ඉන්න සිද්ධ වෙන කාලය සහ මහන්සිය දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොටම වැඩිය ලොකුම ප්‍රශ්නේ තමයි ටිකට් මිල ඉහළ යාම. ගුවන් යානයක් වැඩි වේලාවක් අහසේ රැඳී ඉන්නවා කියන්නේ වැඩිපුර ඉන්ධන වැය වෙනවා කියන එක. ලෝක වෙළඳ පොලේ මේ තෙල් මිල වැඩිවීමත් එක්ක ගුවන් සමාගම් තමන්ගේ ටිකට් මිලත් ඉහළ දානවා. මීට මාස කිහිපයකට කලින් ඔයා ලේ 3000කට හෝ 3500කට ගත්ත ටිකට් එක මේ යුදමය තත්ත්වයන් එක්ක ලේ 5000ත් ලේ 6000ත් අතර ප්‍රමාණයකට ඉහළ ගිහිල්ලා තියෙනවා. තවත් වැදගත් දෙයක් තමයි වගේ පවුලි කෙනෙක් හෝ යාළුවෙක් ලංකාවේ ඉඳන් රුමේනියාවට එන්න වීසා ඇප්ලයි කරලා ඉන්නවා නම් මේ යුදමය තත්ත්වයේ හින්දා වීසා ප්‍රමාදයක් වෙන්න පුළුවන්. මොකද ආරක්ෂක හේතුන් මත යුරෝපා රටවල් Tamanගේ රටට එන විදේශිකයන් ගැන කරන බෑග්ග්‍රවුන්ඩ් චෙක් මේ වගේ යුදමය වාතාවරණයකදී ගොඩක් දැඩි කරනවා. ඒ වගේම ගුවන් ගමන් හදිසිය අවලංගු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔයා නිවාඩුවට ලංකාවට යන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් මේ හැම දෙයක් ගැනම ඔයා අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඔයා ඔයාගේ රුමේනියාවේ TRC එක රිනිව් කරන්න ඉන්නවා නම් රුමේනියාවේ ඇතුළේදී කරන්න ඕන ලියකියවිලි වැඩ ටික ප්‍රමාද කරන්නේ නැතුව වෙලාවට කරගන්න. මොකද මේ වගේ කාලෙක රජයේ ආයතනවලත් ආරක්ෂක කටයුතු නිසා වැඩ ටික පරක්කු වෙන්න පුළුවන්. අංක 4 නේටෝහි ආරක්ෂාව සහ රුමේනියාවේ වත්මන් තත්ත්වය. 4 වෙනියට මම කතා කරන්න යන කාරණාව තමයි රුමේනියාවේ ආරක්ෂාව. ඔයාලා දන්නවා ඇති රුමේනියාව කියන්නේ නේටෝ සංවිධානයේ ඉතාමත් ප්‍රබල සහ වැදගත් සමාජිකයෙක්. මැද පෙරදිග යුද්ධයක් ඇවිලෙනකොට මුළු ලෝකයේම ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රුමේනියාවේ තියෙන මේ නේටෝ කඳවුරුත් විශේෂයෙන්ම කොන්ස්ටන්තවල තියෙන ප්‍රධාන කඳවුර මේ දවස්වල ඉතාමත් සක්‍රියව පවතිනවා. ඔයා පාරේ යද්දී වෙනදට වඩා මිලිටරි වාහන, ඒ වගේම යුද ටැංකි ප්‍රවාහන කරන ට්‍රක් රථ සහ හෙලිකොප්ටර් වැඩි වශයෙන් ආසේ දැක ගන්න පුළුවන්. මම මේක කියන්නේ ඔයාව බය කරන්න එහෙම නෙමෙයි. ඔයාගේ අවට මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ඔයාව දැනුවත් කරන්න. මේ වගේ මිලිටරි මූව්මන්ට්ස් රුමේනියාව ඇතුලේ වැඩි වෙන්නේ රුමේනියාවට තර්ජනයක් තියෙන නිසා නම් නෙවෙයි. නේටෝ රටක් විදියට තමන්ගේ සූදානම පෙන්වන්න තමයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ. ඇත්තම කතාව මේකයි. රුමේනියාව කියන්නේ දැන්ට ලෝකයේ තියෙන ආරක්ෂිතම රටවල් වලින් එකක්. රුමේනියාව ඇතුලේ යුද්ධයක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ 100%කටත් වඩා අඩුවෙන් තමයි පවතින්නේ. මොකද කවුරු හරි නේටෝ රටකට පහර දෙනවා කියන්නේ අනිත් නේටෝ රටවල් ඔක්කොම එකතු වෙලා මුළු ලෝකෙම යුද ජාලාවක් බවට පත්වෙන එක.
ඒ නිසා ඔයා රුමේනියාවේ ඉන්න එක ගැන කිසිම බයක් ඇති කරගන්න එපා. නමුත් ඔයාගේ පැත්තෙනුත් වෙන්න ඕන වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. රටේ ආරක්ෂාවට සහ නීති රීතිවලට 100% ගරු කරන්න. විශේෂයෙන්ම රෑ කාලේ අනවශ්‍ය ලෙස එලිමහන් වන රස්තිය අඩු වෙන්න එපා. ඒ වගේම පාක්වල මත්පැන් බීලා අශෝභන විදියට හැසිරෙන්න නම් එපා. මොකද මේ වගේ කාලෙක පොලිසිය සහ ආරක්ෂක අංශ සැකකටයුතු ඕනම කෙනෙක්ව ප්‍රශ්න කරන්න පෙළඹෙනවා. ඒ වගේම රුමේනියාවේ නීතියට අනුව හමුදා කඳවුරු හෝ ආරක්ෂක ස්ථානවල පින්තූර ගන්න එක වීඩියෝ කරන එක සපුරා තහනම්. ඒ නිසා නොදැනුවත්කමට හරි මේ වගේ වැරදි කරලා ලොකු නීතිමය ප්‍රශ්නවල පැටලෙන්න එපා. හැම විටම බුද්ධිමත්ව සහ වගකීමෙන් හැසිරෙන්න. අංක 5. රස්සාවේ ස්ථාවරත්වය සහ ඔයාගේ ආරක්ෂාව. 5 වෙනි සහ වැදගත්ම කාරණේ මේක තමයි ඔයාගේ අනාගතය තීරණය කරන තැන. ඒ තමයි ඔයාගේ රැකියාවේ සුරක්ෂිතභාවය. මේ ලෝක යුද්ධය නිසා ආර්ථිකය අස්ථාවර වුණොත් ඒක රුමේනියාවේ තියෙන කම්පැනි වලට අනිවාර්යයෙන්ම බලපානවා. විශේෂයෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයේ සහ ප්‍රවාහන අංශයේ වැඩ කටයුතු ටිකක් ස්ලෝ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවක තමයි ඔයා ගොඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. මම දන්නවා ලංකාවේ අපේ අය ගොඩක් වෙලාවට වැඩ අඩු වෙනවට බොහොම ආසයි. හැබැයි මේ වැඩ අඩු වෙනවා කියන්නේ ඔයාගේ ඕවර්ටයිම් ලැබෙන්නේ නැහැ කියන එක. එතකොට මාසාන්තිමට ඔයාට ලැබෙන්නේ ඔයාගේ බේසික් සැලරි එක විතරයි. මෙහෙම පඩිය අඩු වුණාම ගොඩක් අය කරන්නේ කලබල වෙලා පඩිය මදි මම වෙන තැනකට යනවා කියලා ඉන්න කම්පැනි එකත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එකයි. එහෙම නැත්නම් තමන්ගේ රස්සාව අතහැරලා දාලා නීති විරෝධීව වෙනත් රටකට පනින්න උත්සාහ කරන එක. කිසිම හේතුවක් නිසා මේ වගේ යුදමය වාතාවරණයක් ඇතුලේ ඔයාගේ නීත්‍යානුකූල රස්සාව නම් අතහැරලා දාන්න එපා. යුද්ධයක් පවතින වෙලාවක ඕනම රටක් කරන්නේ තමන්ගේ රටේ ඉන්න විදේශිකයන් ගැන තියෙන අවධානය සහ නීති රීති තව තවත් දැඩි කරන එකයි. ඔයා නීති විරෝධීව තවත් රටකට පනින්න උත්සාහ කරොත් ඒ රටවල් වල බෝඩර්ස් දැන් වෙනදට වඩා 10 ගුණයකින් තද කරලා තියෙන්නේ. අහු වුණොත් වෙන්නේ කෙලින්ම ඩිපෝට් කරන එකයි. ඒ නිසා ඔයා දැනට වැඩ කරන කම්පැනි එකත් එක්ක තියෙන සම්බන්ධය බොහොම හොඳින් පවත්වාගෙන යන්න. වැඩ පොඩ්ඩක් අඩු වෙලා ඔයාට බේසික් සැලරි එක විතරක් ලැබුණත් ඉන්න තැන කට්ට කාගෙන නීත්‍යානුකූලව මේ කාලේ රැඳී ඉන්න. ඔයාගේ රස්සාව හරියට කරනවා නම් රුමේනියානු රජය සහ ඔයා වැඩ කරන කම්පැනි එක ඔයාව අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා. මතක තියාගන්න මේ වගේ ලෝක අර්බුදයක් තියෙන වෙලාවක ඔයාට තියෙන ලොකුම හයිය තමයි ඔයාගේ නීත්‍යානුකූල රැකියාව සහ ඔයාගේ TRC එක. ඒක නිසා අනවශ්‍ය අවදානම් අරගෙන ඔයාගේ අනාගතේ සදහටම විනාශ කරගන්න නම් එපා. ඉතින් මෙන්න මේ මම අද කියලා දීපු කරුණු පහ ගැන ඔයා ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. ලෝකයේ මොන ප්‍රශ්න තිබුණත් ඔයා බුද්ධිමත්ව ඔයාගේ සල්ලි ටික පරිහරණය කරලා රටේ නීතියට ගරු කරලා හිටියොත් රුමේනියාවේ ඔයාගේ ගමන කාටවත් නතර කරන්න බෑ. ඔයා මේ රුමේනියාවට ආපු ඔයාගේ අරමුණ ජය ගන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. මේ තොරතුරු රුමේනියාවේ ඉන්න සහ රුමේනියාවට එන්න හිතාගෙන ඉන්න ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම දැනගන්න ෂෙයා කරන්න. මොකද නොදන්නා කම නිසා කවුරු හරි අමාරු වෙරෙන එක නවත්තන එක ඒ අයට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් එහෙම නැත්නම් රුමේනියාවේ ඔයා ජීවත් වෙනකොට ඔයාට මුහුණ දෙන්න වෙච්ච ගැටලු පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මම පුළුවන් හැම වෙලාවකම ඔයා මේ දාන කමෙන්ට් වලට රිප්ලයි කරන්න උත්සාහ කරන්න. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම යුරෝපයට එන්න හිතාගෙන ඉන්න ඔයාගේ යාළුවෝ එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. රුමේනියාව සහ යුරෝපය ගැන වටිනා තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඔයාව හම්බෙන්න නම් අදට ගිහින් එන්න සුබ දවසක්.